UFO එකක්ද? නැත්තම් සුපිරි මට්ටමේ AI නිර්මාණයක්ද? අන්තර්ජාලයේ හොල්ලපු ඒ අමුතු වීඩියෝව ගැනයි අද නියුරල් රොබොටික්ස් පොඩ්කාස්ට් තුලින් අරගෙන එන්නේ. ඔයාලා දැනටමත් දකින්න ඇති ඇමරිකාවේ නෙලිස් එයාෆෝස් බේස් නෙලිස් ගුවන් හමුදා කඳවුර අසලෙදි ගත්තා කියන අතිශය පැහැදිලි UFO වීඩියෝව. මේක ඇත්තටම අහසේ දර්ශනය වුණු යානයක්ද? නැත්තම් අපේ ඇස් රවට්ටන නෙක්ස්ට් ලෙවල් AI එකක්ද? අපි මේක ටිකක් ගැඹුරට විමසලා බලමු. බලන්න. මොකක්ද මේ වීඩියෝ එකේ තියෙන්නේ? 2026 අප්‍රේල් 19 වෙනිදා නිවාඩා ප්‍රාන්තයේදී ගත්තා කියන මේ දර්ශනවල හරිම අමුතු හැඩයකින් යුත් ආලෝකීය විහිදුවන යානයක් පෙනෙන්න තියෙනවා. මේ යානයේ හැඩය 1940 සහ 60 දශකවල වාර්තා වුණු සමහර UFO හැඩතලවලට සමානකමක් දක්වනවා. AIද නැද්ද? පටලැවිල්ල මෙන්න. මේ වීඩියෝ එක AI ඩිටෙක්ෂන් එහෙම නැත්තං කෘත්‍රිම බුද්ධිය හඳුනාගන්නා පද්ධති හරහා පරීක්ෂා කරලා බැලුවම ලැබුණේ පුදුම හිතන ප්‍රතිඵලයක්. AI කොන්ෆිඩන්ස් 41%. පරීක්ෂණවලින් කියන්නේ මේක AI වෙන්න තියෙන ඉඩකඩ 41ක් වගේ අඩු මට්ටමක පවතින බවයි. ඒ කියන්නේ මේක AI නිර්මාණයක් නොවෙන්න තියෙන ඉඩ වැඩි. next level quality. සාමාන්‍යයෙන් AI වලට කරන්න අමාරු zooming, කිට්ටු කිරීම සහ focus, පැහැදිලි කිරීම වගේ දේවල් මේ වීඩියෝ එකේ ඉතාමත් තාත්විකව තියෙනවා. මේක ඇත්තක් නම් මේක තමයි අපිට මෙතෙක් හමු වුණු පැහැදිලිම UFO දර්ශනය. බොරු ප්‍රචාර සහ සත්‍ය. සමහරු කියනවා මේක අවුරුදු 13කට කලින් උතුරු කැරොලීනා ප්‍රාන්තයෙන් වාර්තා වුණු පරණ වීඩියෝවක් කියලා. හැබැයි පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන්නේ මේක මීට සති කිහිපයකට කලින් විතරක් කරලියට ආපු අලුත්ම වීඩියෝවක් බවයි. ඒ වගේම මෙහි තියෙන අමුතු පර්පල් හේස් දම් පැහැති මීදුම් ස්වභාවය සමහර විට AI හඳුනා ගැනීමේ පද්ධති මගහැරීමට යොදාගත් ෆිල්ටර් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේක ඇත්තටම වෙනත් ලෝකයකින් ආපු යානයක්ද? නැත්තං ලෝකයම රවට්ටන්න හදපු සුපිරිම AI වැඩක්ද? ඔයාලගේ අදහස් පහලින් කොමෙන්ට් කරන්න. මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නැවත මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමුවන තුරු ඔබට සුබ දවසක්.